Welcome back to my YouTube channel. අපි අද කතා කරන්න යන්නේ මොඩල් එයාක්‍රාෆ්ට් එකක්, ඒ කියන්නේ RC ප්ලේන් එකක් මොඩල් එයාක්‍රාෆ්ට් එකක් හදද්දී ඕන වෙන දේවල් ගැන. මුලින්ම අපිට ට්‍රාන්ස්මීටර් එකක් ඕන වෙනවා. මේක FlySky i6X ට්‍රාන්ස්මීටර් එකක්. ඊට පස්සේ ඒකට හම් වෙන රිසීවර් එක තමයි මේ තියෙන්නේ. මේ FlySky i6X ට්‍රාන්ස්මීටර් එකට හම් වෙන රිසීවර් එක. අපිට ට්‍රාන්ස්මීටර් එකක් ඕන වෙනවා. ඊට පස්සේ brushless motor එකක් ඕන වෙනවා. මේක 1400 kV brushless motor එකක්. ඒක ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න ESC එකක් ඕන වෙනවා. ESC කියන්නේ ඉලෙක්ට්‍රොනික ස්පීඩ් කන්ට්‍රෝල් කියන එකට තමයි ESC කියන්නේ. මේක Skywalk 30 ampere ESC එකක්. ඊට පස්සේ මේ ESC එකේ මේ වයර්ස් තුන brushless motor එකට මෙන්න මේ විදිහට තමයි කනෙක්ට් වෙන්නේ. මෙන්න මේ විදිහට. මේ ඕනම් මේ වයර්ස් තුනෙන් ඕනම් වයර්ස් දෙකක් දෙපැත්ත මාරු කරාම මෝටරේ කැරගෙන පැත්ත මාරු වෙනවා. මෙන්න මේ වයර්ස් දෙකෙන් සිග්නල් එක විතරක් ගන්නවා නම් මේ වයර් එකේ කරන්ට් එක දීලා සිග්නල් එකක් ගන්නවා නම් මේ වයර් එක ගන්නෙ. කියන්නේ අපේ රිසීවර් එකට කරන්ට් එක දෙනවා නම් මේ වයර් එක ගන්නෙ. කරන්ට් එක වෙනම දීලා කන්ට්‍රෝල් කරන්න විතරක්, ඒ කියන්නේ සිග්නල් එක විතරක් ගන්නවා නම් මෙන්න මේ වයර් එක තමයි ගහන්නේ. මේක තුන්වෙනි channel එකට ප්ලග් කරන්නේ. ඒ කියන්නේ දැන් මේ කරන්ට් එක දෙනවා නම් මෙන්න මේ වයර් එකේ සිග්නල් වයර් එක උඩට හිටින විදියට තුන්වෙනි channel එකට තමයි ප්ලග් කරන්නේ. මම ට්‍රාන්ස්මීටර් එකයි රිසීවර් එකයි ගැන වෙනම වීඩියෝ එකක් අරන් ඉන්න. ඊට පස්සේ අපිට තව ඕන වෙනවා servo motors. මේ තියෙන්නේ මං ගාව තියෙන servo motors. සාමාන්‍යයෙන් servo motor 2 channel aircraft එකකට නම් servo motor දෙකයි ඕන වෙන්නේ. 3 channel එක කියන්නේ තටුවත් control කරන්න පුළුවන් aircraft එකකට නම් servo motors 4ක් ඕන වෙනවා. මේ 9 gram servo motors. කියන්නේ මේකේ gram 9ක weight එකක් දරා ගන්න පුළුවන්. ඒ සාමාන්‍යයෙන් gram 9ක 9 gram servo motors තමයි model aircraft එකකට use කරන්නේ. ඊට පස්සේ අපිට ලිපෝ බැටරියක් ඕන වෙනවා. මේ තියෙන්නේ 3 cell milliampere 1500ක ලිපෝ බැටරිය. ඊට පස්සේ අපිට ලිපෝ බැටරිය charge කරන්න charger එකක් ඕන වෙනවා. මම ලිපෝ බැටරි charger එකක් ගැන වෙනම වීඩියෝ එකක් අරන් ඉන්න. ඊට පස්සේ බැටරි ටෙස්ට් එකක් ඕන වෙනවා. මේ තියෙන බැටරි ටෙස්ට් එක. බැටරි ටෙස්ට් එක නම් අත්‍යවශ්‍යම නැහැ. ඒ වුණාට ලිපෝ බැටරියේ කොච්චර charge එකක් තියෙනවද කියලා, ඒ කියන්නේ මේක low වෙලා බැටරියේ charge එක අඩු වුණාට පස්සේ මේකේ alarm එකක් වදිනවා. ඒකේ alarm එක තියෙන ගානට අනුව මෙන්න මේ තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ඊට පස්සේ අපිට brushless motor එකට propellers ඕන වෙනවා. මේලා නම් මං ගාව propellers නැහැ. ගෙනාපුවා ඉවරලා. ඊට පස්සේ අපිට තව ඕන වෙනවා KT board. මේ තියෙන KT board මිලිමීටර් 5 KT board එකක්. සාමාන්‍ය මිලිමීටර් 5 KT board එකක් මොඩල් එයාක්‍රාෆ්ට් එකක් හදන්න හොඳයි. ඒ කියන්නේ මොඩල් එයාක්‍රාෆ්ට් එකක් හදන්න සාමාන්‍ය පාවිච්චි කරන්නේ මිලිමීටර් 5 KT board. KT board එක නිකන් අර බිස්කට් එකක් වගේ නිකන් ටක් ගාලා කැඩෙනවා. ඊට පස්සේ අපේ මං පුළුවන් ඉක්මනින් මොඩල් එයාක්‍රාෆ්ට් එකක් හදන වීඩියෝ එකක් අරන් එන්නම්. අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. Thank you.